16 සියවස අගභාගයේදී ජෝන් වයිට් කියන ගවේෂකයා අට්ලාන්තික සාගරය හරහා යාත්‍රා කරනවා. මොහුගේ ගමනාන්තය වුණේ උතුරු ඇමරිකාවේ නැගෙනහිර වෙරළ පිහිටලා තියෙන රෝවනෝක් කියන දූපත. මේ දූපතේ අවුරුදු 3කට කලින් මොහු විසින්ම ඉංග්‍රීසි කොලනියක් ආරම්භ කරනවා. දැන් මේ නැවත පැමිණෙන්නේ කොලනියේ ආණ්ඩුකාර ධූරයේ වැඩ කටයුතු Taman නවත්තලා ගිය තැනින් නැවත ආරම්භ කරන්න. අට්ලාන්තික සාගරයේ දරුණු රළ සමග සටන් කරලා වෙහෙසකර ගමනකින් පස්සේ වයිට් අන්තිමට කොලනියට ළඟා වෙනවා. හැබැයි වයිට දකින්න ලැබුණේ Taman රඳවලාගේ 100ක පමණ පිරිස එකවරම අතුරුදහන් වෙලා කියලා. මේ ස්ථානයේ තිබුණු එකම සලකුණ උනේ රහස් පණිවිඩයක් විදියට ගසක කොටලා තියෙන ඉංග්‍රීසි අකුරු කිහිපයක් පමණයි. වයිට මේ කොලනිය පිරිස සොයා ගන්න මෙහෙයුමක් පටන් ගන්න අවස්ථාවක් ලැබෙන්නත් කලින්ම ඔහුට මේ ආව නැව සමග නැවත එංගලන්තය බලා යන්න වෙනවා. මේත් එක්කම ඉතිහාසයේ උත්තර නොදුන් ප්‍රශ්නාර්ථයක් ඉතිරි වෙනවා. ඒ තමයි රෝනෝක් වල අතුරුදන් වූ කොලනියට ඇත්තටම මොකක්ද උනේ කියලා. මේ කොලනියට මොකක්ද උනේ කියලා හොයන්න නම් ඊට කලින් මේ කොලනිය කොහොමද පටන් ගත්තේ කියලා අපිට දැනගන්න වෙනවා. 1584 මාර්තු 25 වෙනිදා පළමුවන එලිසබෙත් රජින සර් වෝල්ටර් රෝලිට අවුරුදු 10ක භූමි ගවේෂණ බලපත්‍රයක් ලබා දෙනවා. මේ බලපත්‍රය ලැබීමත් සමගම සර් වෝල්ටර් රෝලි තමන්ගේ පළමුවන ගවේෂණය සඳහා අට්ලාන්තික සාගරය හරහා යාත්‍රා කිරීමට අත්දැකීම් සහිත කපිතානවරු දෙදෙනෙක් වන ෆිලිප් අමදාස් සහ ආතර් බාලෝව පිටත් කරලා හරිනවා. මොවුන්ගේ කාර්යය වුණේ ඇමරිකානු වෙරළ ගවේෂණය අනාගත ජනපදකරණය සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීම, ඒ වගේම මේ වාසය කරන දේශීය ජනතාව සමග හොඳ සම්බන්ධයක් ආරම්භ කිරීම. කපිතානවරු දෙන ජූලි මාසයේ වෙද්දී රෝවනෝක් කියන දූපතට ගොඩ බසිනවා. මේ දූපත අද උතුරු කැරොලයිනාවල බටහිර වෙරළ ආසන්නයේ පිහිටලා තියෙනවා. දූපතට ගොඩ බැසීමෙන් පසුව සති 5ක් විතර දේශීය ජනතාව සමග ගනුදෙනු කරලා මිතුරු වීමෙන් පසුව 1584 අවසන් භාගයේදී නැවත එංගලන්තයට පැමිණෙනවා. සර් රිචඩ් ග්‍රීන්වෙල්ගේ නායකත්වයෙන් නැව් 7ක ආසන වශයෙන් 100ක පමණ පිරිසක් දෙවෙනි ගවේෂණයක් විදියට මේ රෝනෝක් දූපතට එනවා. සර් රැල්ෆ් ලේන් මේ අලුත් කොලනියේ ආණ්ඩුකාර විදියට පත් වෙද්දී සර් රිචඩ් ග්‍රීන්වෙල් ආයමත් කොලනියට අවශ්‍ය සැපයුම් අරන් එන්න එංගලන්තයට යනවා. එංගලන්තයේ මේ වෙද්දී පැවතුණු ගැටලුකාරී තත්ත්වයක් නිසා ග්‍රීන්වෙල්ගේ සැපයුම් අරන් එන්න ගිය මෙහෙයුම හිතපු නැති විදියට ප්‍රමාද වෙනවා. මේ අතර අලුත් රෝනෝක් වාසීන්ගේ තත්ත්වය ඉක්මනටම නරකතට හැරුණේ ආහාරවල හිඟේ වගේම දේශීය ගෝත්‍රාත් එක්ක ඇති වුණ ගැටුම් නිසා. මේ දූපතේ රතු ඉන්දියන් ගෝත්‍රයේ නායකයා වුණු වින්ජිනා සහ කොලනියේ ආණ්ඩුකාරවරයා වුණ රැල්ෆ් ලේන් දෙන්නට දෙන්න සැක කරන්න පටන් ගන්නවා. වින්ජිනා දකිනවා මේ සුදුහම තියෙන මිනිස්සු ලං වෙන්න තමන්ගේ ගෝත්‍රයේ මිනිස්සු ටික දවසකින් මැරෙනවා කියලා. මේකට හේතුව අපි දන්නවා රතු ඉන්දියානුවන්ට මේ යුරෝපීයන්ට වගේ ප්‍රතිශක්තියක් තිබුණ නෑ කියලා. මේ නිසා වින්ජිනා තීරණය කරනවා රෝනෝක් දූපතෙන් තමන්ගේ ගෝත්‍රයේ පිරිස අරගෙන ප්‍රධාන භූමියට පිටත් වෙලා එහි හිටිය විශාල ගෝත්‍රයක් සමග එකතු වෙන්න. මේ හේතුව නිසා රැල්ෆ් ලේන් සැක කරනවා වින්ජිනා ප්‍රධාන ගොඩබිමට ගිහින් විශාල පිරිසක් එකතු කරගෙන තමන්ගේ කොලනියට ප්‍රහාරයක් දියත් කරන්න හදනවා කියලා. මේ නිසා කලබලයට පත් වෙන රැල්ෆ් අර ගොඩබිමට තමන්ගේ සේනාවත් එක්ක ගිහිල්ලා හිටපු ඔක්කොම සමූල ඝාතනය කරනවා. ඊට සතියකට විතර පස්සේ විශාල නැව් සමූහයක කපිතාන්වරයෙකු වන සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් රෝනෝක් දූපතට අනපේක්ෂිත ලෙස පැමිණෙනවා. දේශීය ජනතාවත් සමග ඇතිවන ගැටුම් වගේම ආහාර හිඟයක් නිසා කොලනිය වැසියන් මේ දූපත අතහරින්න තීරණය කරලා සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් සමග මොවුන් එංගලන්තයට නැවත පැමිණෙනවා. මේ විදියට ඉංග්‍රීසින්ගේ රෝනෝක් දූපත ජනාවාස කිරීමේ පළමුව උත්සාහය අසාර්ථක වෙනවා. 1587 දී සර් වෝල්ටර් රෝලි තුන්වන ගවේෂණයක් සංවිධානය කරනවා. ඒ ජෝන් වයිට්ගේ ආණ්ඩුකාර ධූරය යටතේ. මෙවර ගවේෂණයට 116ක පිරිසක් සහ ඔවුන්ට අවශ්‍ය සැපයුම් රැගත් නැව් 7ක් එක් වුණා. මොවුන් තමන්ගේ පවුල්ද සමග ස්ථීර කොලනියක් සෑදීමේ අරමුණෙන් එංගලන්තයෙන් පිටත් වෙනවා. මේ කණ්ඩායම අතර ජෝන් වයිට්ගේ දුව වුණු එලනෝර ඩෙයාද සිටිනවා. නමුත් කලින් වගේ රෝනෝක් දූපතට යන්න මොවුන්ගේ අදහසක් තිබෙන්නේ නැහැ. කලින් කොලනියට මුහුණ දෙන්න උන විශාල කරදර නිසා එතන කොලනියකට සුදුසු නෑ කියලා තීරණය කරලා තිබුණේ. මේ නිසා අලුත් කොලනිය රෝනෝක් දූපතට ආසන්නයෙන් ප්‍රධාන ගොඩබිමේ තියෙන චෙසිපික් බොක්ක ආසන්නයෙන් පිටවන්න තීරණය කරනවා. ඒත් මේ ගමනට එක්ක පෘතුගීසි ජාතික මුහුදු මඟ පෙන්වන්නෙක් වුණ සයිමන් ෆර්නෑන්ඩස් චෙසිපික් බොක්කට යාත්‍රා කරන්න ප්‍රතික්ෂේප කරලා මොවුන්ව රෝනෝක් දූපතෙන් අතහැර දමා යනවා. වයිට් මේට විරුද්ධ වෙන්නේ නැතුව ඔහේ බලන් ඉන්නවා. වයිට් මේ නැව් සමූහයේ කපිතාන් වුණත් නැව් කාර්ය මණ්ඩලය සයිමන්ට වයිට්ට වඩා ගෞරව කරන බවක් පේන්න තියෙනවා කියලා ඉතිහාස සටහන්වල තියෙනවා. වයිට් සහ කොලනියේ පිරිස කලින් අවස්ථාවේ පිරිස හිටපු තැනම තමන්ගේ ජනාවාසය පිහිටුවා ගන්නවා.
දූපතට වෙලා දවස් කීපයක් යන්නත් කලින්ම එක් කොලනිවාසියෙක්ව රතු ඉන්දියානුවන් විසින් ඊතල වලින් පහර දීලා මරා දමා තිබුණා. සයිමන් ෆර්නෑන්ඩස් තවත් මාසයක් වගේ කාලයක් මේ රෝනෝක් දූපතට ආසන්නයෙන් නැංගුරම්ලා හිටියා. මේ අතර කොලනි ජනතාව නොසන්සුන් වෙනවා. මේ දූපතේ දිගටම ජීවත් වෙන්න සැපයුම් නෑ වගේම වගා කරන තරම් පොළව සරුසාරක් නැති නිසා මේ පිරිස තීරණය කරනවා වයිට් ෆර්නෑන්ඩස් සමග එංගලන්තයට ගිහිල්ලා නැවත සැපයුම් අරන් එන්න ඕනේ කියලා. වයිට් මුලින්ම යන්න අදිමදි කරනවා. හේතුව ඔහු සමග ඔහුගේ දුවද මේ ගමනට එක්වලා තිබීම ඇය දූපතට ආවට පස්සේ වර්ජිනියා කියලා දුවෙකුට උපත ලබා දීමත් නිසා. නමුත් කොලනිවාසීන්ගේ දැඩි මතය නිසා වයිට් අකමැත්තෙන් වුණත් සයිමන් සමග එංගලන්තය බලා පිටත් වෙනවා. වයිට් දැනගෙන ඉන්න නැතුව ඇති තමන්ගේ දුව මිනිබිරිය වගේම කොලනී අනිත් ජනතාව දකින අන්තිම පාරේ කියලා. වයිට් එංගලන්තයට එනකොට එහි තත්ත්වය බොහොම වෙනස් වෙලා තිබුණා. වයිට් එහි යන විට එංගලන්තයේ ස්පාඤ්ඤය සමග යුද්ධයක සිටි නිසා එංගලන්තයේ සියලු නැව් සහ සැපයුම් යුද්ධය වෙත යොමු කරන ලෙස රජින අණ කරලා තිබුණා. මේ නිසා ගවේෂණ කටයුතු වලට මෙච්චර කල් පාවිච්චි කරපු සර් වෝල්ටර් රෝලිගේ වර්ජිනියා නැව් බලගණයද යුද්ධය වෙත යොමු කරන්න සිදු වුණා. ජෝන් වයිට් තවත් අවුරුදු 3ක් යුද්ධය අවසන් වෙනතුරු එංගලන්තයේ බලා සිටියා. අවුරුදු 3කට පස්සේ වයිට් ඇමරිකාව බලන පෞද්ගලික නැව් සමූහයකට ගොඩ වෙන්න සමත් වෙනවා. ඔවුන්ගේ අරමුණ වුණේ අට්ලාන්තික සාගරයේ ස්පාඤ්ඤ කොලනිවල සිට යාත්‍රා කරන නැව් කොල්ල කන එක. මේක කොහෙත්ම බේරා ගැනීමේ මෙහෙයුමක් නෙමෙයි. නමුත් වයිට් ඔවුන් රෝනෝක් දූපතේ සුළු වේලාවකට නවතිමු කියලා පොළඹවා ගන්න සමත් වෙනවා. ජෝන් වයිට් රෝනෝක් දූපතේ වෙරළට ගොඩ බසින්නේ තම දුවත් මිනිබිරියත් එක්කම 115 දෙනෙකුගෙන් යුත් කොලනියක් ආපහු හමු වෙන්න බලාගෙන. වයිට් දූපතට ගොඩ බසිනකොට එහි බටහිර දෙසින් දුමාරයක් අහසට නගිනවා දකිනවා. මොකක් හරි කරදරයක් වෙලා කියලා හිතන වයිට් ඒ පැත්තට ඉක්මනින් ගමන් කරනවා. මේ යන අතරමඟ කවුරු ගසක CRO ලෙස භාගයට අවසන් කළ කැටයමක් දකින්න ලැබුණා. තවදුරටත් දූපත නිරීක්ෂණය කරපු වයිට් මේ කොලනි ආසන්නයේ ලී කණුවක ක්‍රෝටෝවන් යන වචනය විශාල අකුරෙන් කැටයම් කළ තියෙන දකින්න ලැබුණා. වයිට් බලනකොට ඔහු යනකට තිබුණු කොලනිය පේන්න තිබුණේ නැහැ. කොලනි භූමිය වල් බිහි වෙලා නිවාස නටමුන් වෙලා තිබුණා. ප්‍රහාරක සලකුණක් හෝ මලසිරුක සලකුණක්වත් දකින්න තිබුණේ නැහැ. වයිට්ට හම්බුනේ කොල්ලකාපු පෙට්ටගම් දෙකක් සහ කාලතුවක්කු කිහිපයක් පමණයි. ඔහු යනකොට හිටපු 115 දෙනාගෙම කිසිම සලකුණක් පේන්න තිබුණේ නැහැ. වයිට් සයිමන් සමග සැපෙවුම් ගේන්න යන්න කලින් කොලනිවාසීන්ට මොකක් හරි කරදරයක් වුණොත් කුරුසයක් සලකුණු කරන ලෙසත් දූපත අතහැරලා යනවා නම් රහස් සලකුණක් ඉදිරි කරලා යන ලෙසත් උපදෙස් දීලා තමයි ගියේ. නමුත් ඒ විදිහේ කුරුසයක් දකින්න ලැබුණේ නැති නිසා වයිට් අනුමාන කළා කොලනිය වැසියෝ ක්‍රෝටෝවන් දූපතට පිටත් වෙන්නේ නැති කියලා. ඔහුගේ හිතට පොඩි හරි සහනයක් වුණේ ඒ අය එහි ආරක්ෂිත ඉන්නවා කියලා හිතුන නිසා. වයිට් ඉක්මනටම ආයෙමත් නැවට ඇවිල්ලා නැවේ කපිතාන්ට කියනවා අපි දකුණට යාත්‍රා කළ ක්‍රෝටෝන් දූපතට යමු කියලා. නැවේ කාර්ය මණ්ඩලය නැව පිටත් කරන්න සූදානම් කරද්දී නැංගුරමේ ලණුව කැඩිලා යනවා. නැංගුරමක් නැතුව රෝනෝක් දූපතට දකුණු දෙසින් තියෙන සැඩ මුහුදේ යාත්‍රා කිරීම අනතුරුදායකයි කියලා තීරණය කරන කපිතාන් නැවත එංගලන්තේ බලා පිටත් වෙන්න තීරණය කරනවා. ඒ විදියට වයිට්ගේ සොයා යාමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම පටන් ගන්නත් කලින්ම අවසන් වෙනවා. නැවත එංගලන්තයට පැමිණි වයිට් තමන්ගේ දුවට සහ මිනිබිරියට මොකක්ද උනේ කියලා දැනගන්න කිසිම විදියක් නැතුව ඊටම සිත්ඇවුලෙන් ජීවත් වෙනවා. කලින් ගමන් වලින් මූල්‍යමය වශයෙන් කඩා වැටලා හිටිය නිසා ඔහුට නැවත කිසි දවසක ඇට්ලාන්ටික සාගරය තරණය කරන්න බැරි වෙනවා. 1607 දී ඉංග්‍රීසින් විසින් රෝනෝක් දූපතට උතුරෙන් ජේම්ස් ටවුන් නමින් අලුත් කොලනියක් පිහිටුවා ගන්නවා. මේ කොලනිය තිබුණේ විශාල රතු ඉන්දියානු ගෝත්‍රයකට මායිම් වෙලා. මේ කොලනිය ආණ්ඩුකාරවරයා වුණ ජෝන් ස්මිත්ව මේ රතු ඉන්දියානුවන් විසින් අල්ලාගෙන සිරබාරයට ගන්නවා. පසුව නිදහස් කිරීමෙන් පසු ස්මිත් ලැබූ සටහන්වල අපිට ඉතාම වැදගත් තොරතුරක් දකින්නට ලැබෙනවා. ඒ තමයි මේ සිරබාරයේ ඉන්න කාලේ ඔහු දැක්ක කියනවා යුරෝපීය ඇඳුමින් සැරසුණු මිනිසුන් කිහිප දෙනෙක්ම ගෝත්‍රයේ ඉන්නවා දැක්ක කියලා. හැබැයි මේ තොරතුර ගැන හරි විදියට සොයා බැලීමක් එතනින් එහාට සිදු වෙලා නැහැ. මේ සිද්ධියට සියවසකට පමණ පස්සේ 1701 දී ජෝන් ලෝසන් කියන පුද්ගලයා ක්‍රෝටෝවන් දූපතට ගවේෂණ චාරිකාවක් ගිහිල්ලා එහි ගෝත්‍රික වැසියන් සමග තොරතුරු හොමාරු කරගෙන තියෙනවා. ඔහු සටහන් කළා තියෙනවා ගෝත්‍රය අය කිව්වා කියලා තමන්ගේ මුතුන් මිත්තන් සම සුදු පැහැය බවත් ඔවුන් යුරෝපීය ඇඳුමින් සිට ඇති බවත් කිව්වා කියලා. මේ අතර වැදගත්ම සටහන ලෙස ලෝසන් සටහන් කළා තියෙනවා ඒ සමහර ගෝත්‍රිකයන්ට පොත් කියවන්න පුළුවන් කියලා. හැබැයි මේ ක්‍රෝටෝන් දූපත කලින් සාක්ෂි වගේ උතුරන් නෙමෙයි තියෙන්නේ. දකුණු දෙසින් තියෙන්නේ. අවුරුදු 100ක විතර පාතරයක් තියෙන එකිනෙකට නොගැලපෙන සාක්ෂි දෙකක් නේද?
ඇත්තටම මේ 115 දෙනාට මොකක්ද වෙන්නේ නැත්තේ? ප්‍රශ්න කීපයක් මතු කරන්න පුළුවන්. මේ කොලනිය පිරිසත් වයිට් එන්න පරක් වුණ නිසා එංගලන්තයට ආපහු එන්න උත්සාහ කරද්දී ඔවුන්ගේ නැව මුහුදුබත් වුණාද? එහෙමත් නැත්නම් දූපතට ප්‍රහාරයක් තියත් කරු රතු ඉන්දියානුවන් කොලනිය පිරිසව සමූල ඝාතනය කරාද? එහෙමත් නැත්නම් මොවුන් කාලයක් සමග රතු ඉන්දියානුවන් එක්ක එකට මුහු වුණාද? ඇයි සයිමන් ෆර්නිනෑන්ඩස් කපිතානුන ජෝන් වයිට්ගේ අන සලකන්නේ නැතුව රෝනෝක් දූපතෙන් පිරිස දමා ගියේ? ඒ වගේම අර කැටයන් දෙකෙන් එකක් සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? සමහර විට සයිමන් චෙසිවික් බොක්ක පැත්තට ගියා නම් මේ පිරිසට මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙන්නේ නැති වෙන්නත් තිබුණා. මේ රෝනෝක් දූපතේ කොලනිය සාර්ථකව පිහිටවා ගන්න පුළුවන් වුණා නම් එය ජේම්ස් ටවුන් වෙනුවට ඉංග්‍රීසින් ඇමරිකාවේ පිහිටු පළවෙනි කොලනිය වෙන්න තිබුණා. මේ රෝනෝක් දූපතේ අතුරුදන් වූ කොලනිය ගැන ඔයා මොකක්ද හිතන්නේ? ඒ අදහස කමෙන්ට් එකකින් දාන්න. මේ වගේ ඉතිහාසයේ නොවිසඳුණු තැන් ගැන අහන්න කැමති නම් ස්ටෝරි පල්ස් සමග රැඳෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.